හයි සෙට් එක ඉතින් කොහොමද ඉතින් ඔයාලා හැමෝටම ඉතින් ජය වේවා කියලා මුලින්ම කියනවා. ඉතින් ගොඩ දවසකින් මට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඉතින් මං අද ආවේ පොඩි වීඩියෝ එකක් අරන් ආවේ ඔයාලට. ඉතින් විශේෂ වූ කාරණාවක් සඳහා කතා කරන්න තමයි ආවේ. ඉතින් කුවේට් එකේ වෙලාව නම් දැන් 11:58යි වෙලාව. ඉතින් දැන් ලංකාවට දැන් මං හිතන්නේ පාන්දර. ඉතින් අද විශේෂ වූ දවසක් අද කියන්නේ හෙට. ඒ කියන්නේ දැන් මේ ලංකාවට දැන් හෙට ලැබලා තින්නේ. ඉතින් පෙබරවාරි 14 වෙනිදා. ඒ කියන්නේ ආදරවන්තයන්ගේ දිනය දවස. ඉතින් ගොඩක් ආදරවන්තයන්ගේ සීන සැබෑ වෙන දවසක්. සහ ආදරවන්තයන්ගේ දිනය දවසේ ගොඩක් සිහින නැති වෙන දවසක්. ඉතින් මට ඒක අනුමාන කරන්න බෑ. ඉතින් මම ඉතින් අද වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් මේ වීඩියෝ එක බලන කට්ටිය බලන්න නැති කට්ටිය බලන්න නැත්නම් ඉතින් මට බලෙන් බලන්න කියන්න බෑ. ඉතින් ඔයාලා කැමැත්ත බලන්න කියන එක. ඉතින් මම කියන්න ආවේ මූකන්න ඉතින් ආදරය කියන දේ ගැන තමයි ඉතින් කතා කරන්න ආවේ. මොකද ආදරය කියන්නේ පවුල සහ පවුල කියන්නේ එතකොට අම්මා තාත්තා සහෝදර සහෝදරයෝ එතකොට හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් එතකොට පෙම්වතිය පෙම්වතා එතකොට මම මේ කියන්න ආවේ මොකද පෙම්වතුන්ගේ දින දවසේ අද ඉතින් ඔයාලා පරිස්සමින් කාමරවල ගානේ සමහර කට්ටිය මම මේ කියන්නේ වයස 18ට වැඩි කට්ටියට ඉතින් මුලින්ම කියන්න ඕනේ ඉතින් පෙම්වතුන්ගේ දවසේ කියලා ඉතින් කාමරේ යන එතකොට මේ කාමර යාගෙන ඉතින් කතා කරලා නිදහස් තැන් හොයාගෙන යන කට්ටිය කොට දෙනෙක් ඉන්නවා. එතකොට බීච් වලට යන කට්ටිය කොට දෙනෙක් ඉන්නවා. පන්සල් වලට යන කට්ටිය කොට දෙනෙක් ඉන්නවා. ඉතින් මම මේ ආදරයක් ගැන තමයි මේ කතා කරන්නේ. ඉතින් ඒක දැනන කෙනා දකින කෙනා හොඳ විදිහකට බාර ගන්න. ඉතින් මම කියන්නේ සාමාන්‍යයෙන් අපේ ගෑන් ළමයි සහ පිරිමි ළමෙක් ඉතින් කතා බහ කරන්න තැනකට ගියහන් පස්සේ පොඩ්ඩක් සර්ච් සෝදිසියෙන් ඉන්න මේක තමයි මුල්ම කාරණාව. කාමරයකට ගියත් රූම් එකක් අරගෙන රූම් එකට ගිහලා ගියත් බලන්න කැමරා හයි කරලා තියෙනවා. අද කාලේ සෝෂල් මීඩියා හැමතැනම තියෙනවා. ඉතින් නිකන් ඔයාලගේ පෞල් ජීවිතේ විනාශ කරගන්න ඕනේ නැහැ. ඉතින් එතකොට බීච් වලට යනවා නම් එතකොට මේ බඩ ගන්න කට්ටිය කොට දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ වලට යනකොට පරිස්සමෙන් යන්න. ඉතින් මොකද මේ දන්නවනේ ඉතින් කියන්න දෙයක් නැහැනේ. ඉතින් මේක ආදරවන්ත දින දවස නිසා මම අරන් ආවේ. ඉතින් අද පෙබරවාරි 14 වෙනිදා. ඉතින් හැපි වැලන්ටයින් ඩේ කියලා කියනවා ඔයාලා හැමෝටම සියලු දෙනාටම මගේ යාළුවෝ ඔක්කොටම. ඉතින් එතකොට කසාද බැඳපු නොබැඳපු එහෙම කියලා ඉතින් කිසි වෙනසක් නැහැ ආදරෙන්ගේ දවසක් කියලා. ඉතින් අනිත් කාරණාව තමයි පෙබරවාරි 14 වෙන්න ඕනේ නැහැ. ඉතින් ආදරෙන් ඉන්න හැමෝටම හැමදාම ආදරේ නම් ඒ ආදරේ හැමදාම පවතිනවා. ඒ ආදරේ නැති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා එක දවසකට සීමා කරන්න එපා ආදරේ. හැමදාම ආදරය කරන්න. ආදරෙන් ඉන්න. ගහමරා ගන්න එපා. අනිත් එක තමයි පළවෙනි කාරණාව. සැක කරන්න එපා. එතකොට ෆෝන් එක අනිත් ඒ තමයි මේ විශ්වාස කරන්න ඔයාගේ හස්බන්ඩ් හරි හෝ බොයිෆ්‍රෙන්ඩ් හරි හෝ ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි හෝ වයිෆ් හරි හෝ ඒ ඉතින් තුන්ගොල්ලෙක් නෑ දෙගොල්ලයි ඉන්නේ. ඉතින් ඒක නිසා ඔය හැමෝම සියලු දෙනාටම කියන්නේ විශ්වාසය මත තියාගන්න, විශ්වාස කරන්න, විශ්වාසය රකින්න. ඉතින් ගොඩක් තැන්වල ගොඩක් දේවල් අහිමි වෙලා තියෙන සමහර කට්ටියට. ඉතින් මේ ආදරය සම්බන්ධව ගැන තමයි ඉතින් මම මේ විශාරද කෙනෙක් නෙමෙයි ආදරය ගැන කතා කරලා. ඉතින් මම මේ පොඩි වීඩියෝ එකක් ගෙනාවේ. ඉතින් ඔයාලට මට පොඩි gift එකක් දෙන්න තියෙනවා. ඉතින් මේ මට ආදරය කරන පිරිසට එන මගේ Facebook එතකොට TikTok එතකොට ඒවල ඉන්න YouTube ඒවල ඉන්න මට ආදරය කරන පිරිසක් ඉන්නවා. ඉතින් ඒ ආදරය කරන පිරිසට මම මොන හරි gift එකක් දෙන්න ඕනේ. ඉතින් මට යාලට අතර දෙන්න විදියක් නැහැ. ඉතින් මේක මගේ හදවතෙන් දෙන්නේ. ඉතින් රැඳිලා ඉන්න. අනිවාර්යෙන් ඔයාලටත් ඒ gift එක හම්බ වෙවි. ඉතින් මම කියන්නේ ඉතින් ඔයාලා හැමෝටම happy valentine day. ඉතින් සුබ ආදරවන්තයන්ගේ දිනයක් වේවා. ඉතින් දැන් කුවේට් එකට ලැබලා තියෙන ආදරවන්තයෙක් දෙන. ඉතින් ජය වේවා. ඔහම රැඳිලා ඉන්න වීඩියෝ එකේ ඔයාලටත් gift එකක් දෙනවා. ඒක බලන්න අනිවාර්යෙන් ඉන්න. ඔහම line එකේ ඉන්න වීඩියෝ එක බලන්න. like කරන්න, comment කරන්න, share කරන්න. පුළුවන් තරම් share කරන්න. ආදරේ set එකටම ඉතින් ඔහම ඉන්න. මං gift එක අරන් එනකන් ඔහම ඉන්න. ඉතින් සිද්දුවකුත් කියලා තියෙනවා ආදරේ සුන්දර වර්ධකේ කිසිදා සමාවක් නම් නැති. ඉතින් කියලා. ඉතින් ඒක නිසා හැමෝම ඒ දේ මතක තියාගන්න. ඉතින් මම ඔයාලට gift එකක් අරන් ආවා. ඉතින් මේ මගේ මට නම් ඉතින් ආදරය කරන්න කවුරු නැති නිසා ඉතින් මම ඔයාලා හැමෝටම මට ආදරය කරන ඔයාලා හැමෝටම මම gift එකක් දෙන්න ආවා. මොකද විශේෂ කියලා ගෙන නැහැ. මට ආදරය කරන මගේ Facebook fan page එකේ ඉන්න
ඒතර මගේ ෆ්‍රෙන්ඩ්ස්ලා ඔක්කොටම මං ආදරේ. ඉතින් ඒ ආදරේට ඔයාලා මගේ ආදරේට ඒ ආදරේට හොඳ ආදරයක් දීලා තිනවා. ඉතින් ඔයාලා වෙනුවෙන් ඉතින් මං gift එකක් තෝරගත්තා. මුලින්ම දෙන රෝස මලක්. ඔහොම ඉන්න. ඉතින් මේකත් අයිති එක්කෙනෙක් කෙනා gift එක. ඔන්න තව gift එකක් මං ඔයාලට දුන්නා. මෙන්න තව gift එකක් තියෙනවා. ඉතින් මෙන්න තව එකක් තියෙනවා. ඉතින් මේකත් අයිති කවුරු හරි ඉන්නවා නම් කාටද ඕන නම් මේකත් ඔන්න මගේ ආදරණීය යාළුවන්ට ඔන්න මේ වැලන්ටයින් ඩේ එක දවසේ gift එකක් ඔන්න ඔයාලට දුන්නා. ඉතින් ඔන්න ඔයාලට දුන්න gift එකක්. ඉතින් අනික් කට්ටියට ඕන නම් වෙන අනික් කට්ටියට තියෙන ඕන එකක් තෝරලා ගන්න තෝරන්න ඔන්න ඔයාලට gift එකක් දුන්නා මම ඉතින් මගේ ගානේ. ඉතින් මට දෙන්න පුළුවන් ඉතින් මගේ ආදරණීය යාළුවන් අතර දෙන්න පුළුවන් හොඳම gift එක ඉතින් මේක තමයි. ඉතින් මෙන්න ඉතින් කැමති එකක් ඔන්න ඔයාලට බාරයි. ඉතින් ඔන්න ඔයාලට මගේ ගානේ gift එකක්. ඉතින් වැලන්ටයින් ඩේ එක දවසේ ඉතින් ඔන්න ඔයාලට මම gift එකක් දුන්නා. මම ආදරය කරන මගේ ආදරණීය යාළුවෝ විතර. ඔන්න ඉතින් ආදරය ඔයාලා හැමෝටම ජය වේවා. එහෙනම් පරිස්සමින් ඉන්න. ඉතින් ආදරය කරන කෙනා හරියට ආදරය කරන්න. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ. එක දවසක් කියලා තීරණය කරන්න එපා. මොකද එක දවසක් නෙමෙයි ආදරය කියන්නේ. හැමදාටම ආදරය කරන්න. හැමෝටම ආදරය කරන්න. මේ පෙම්වතාට පෙම්වතියට කියලා හිතන්න එපා. වයිෆ්ට මේ බෝයිෆ්‍රෙන්ඩ් මේ කවුද හස්බන්ඩ්ට කියලා හිතන්න එපා. අම්මට තාත්තට ආදරය කරන්න. ආච්චිට සීයට ආදරය කරන්න. හැමෝටම ආදරය කරන්න. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. එහෙනම් ඔයාලට හැපි වැලන්ටයින් ඩේ. සුබ ආදරණීයන්ගේ දවසක් වේවා. ඒක දවසක් කරන්න එපා. අවංකව ආදරය කරන්න. අවංකව ආදරය කරොත් හැමදාම ජීවත් වෙන්න පුළුවන්. එහෙනම් ඔයාලා හැමෝටම ආදරේ. එහෙනම් පරිස්සමෙන් ඉන්න. එහෙනම් බායි ගිහින් එන්න. ජය වේවා. ජේසුපට බුසන්නල්ලා දෙපිටයි. එහෙනම් පරිස්සමෙන් ඉන්න. ඒට ආදරණීය දවස හොඳට සමරන්න. මතක තියාගන්න මං කියපු දේ ආදරයේ සුන්දර වර්ධකේ. ඒකත් මතක තියාගන්න. ගමනක් බිමනක් යනකොට පරිස්සම් වෙන්න. එතන සේෆ්ටි ෆස්ට් බලන්න. එහෙනම් ජය වේවා. ගිහින් එන්න. ආදරේ ඔක්කොටම ජය වේවා.